බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය ඇරඹීමට තව දින කිහිපයක් පමණයි තිබෙන්නේ. එළඹෙන 18 වෙනි දින පළමු වරට මේ ආකාරයෙන් මේ දළදා ප්‍රදර්ශනය ආරම්භ කරන්න සියලු කටයුතු දැන් සූදානම් වී හමාරයි. මහනුවර නගරය අවුරුදු සිය අතරේම මේ සඳහා සූදානම් වුණේ ලහි ලහියෙන්. අපට දැනගන්නට ලැබෙන ආකාරයට මේ සඳහා පෝලිම් 3ක් දකින්න ලැබෙනවා. මහයාව ප්‍රදේශයෙන්, රතුබෝක්කුව ප්‍රදේශයෙන් සහ වැව්රවුම් ප්‍රදේශයෙන් ආදී වශයෙන් පැති 3කින් දළදා ප්‍රදර්ශනය සඳහා ජනතාව පෝලිම් කිරීමට සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. ඒ වගේම අවුවෙන් වැස්සෙන් ජනතාව මේ පෝලිම් වල ඉන්න ජනතාව ආරක්ෂා කරන්න ආවරණ යොදා තිබෙනවා. දැනට තිබෙන ගැටලුව වන්නේ අප බලාපොරොත්තු වනවට වඩා වැඩි පිරිසක් මේ සඳහා පැමිණියොත් ඇතිවන තදබදයට පොලිසිය සහ දළදා මාලිගාව යම්කිසි පියවරක් ගනීද යන්නයි. බලාපොරොත්තු වෙන ආකාරයට ලක්ෂ 20කට වඩා වැඩි පිරිසක් මහනුවර නගරයට එදා දවසේ ඇතුල් වෙන්න නියමිතයි. ඉතින් අපි බලමු මේ සඳහා පොලිසිය සහ දළදා මාලිගාව කොයි ආකාරයෙන්ද වැඩ කටයුතු සූදානම් කරන්න කියලා. ප්‍රජා සත්කාර ආයතන වාගේම නොයෙකුත් සංවිධාන විසින් දැනටමත් ප්‍රථමාධාර සහ අනෙකුත් ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමට සූදානමින් සිටිනවා. ඒ වගේම බොහෝ පුණ්‍යායතනත් මේ කටයුත්ත සඳහා එළඹ සිටින්නේ මෙය වසර 17කට පමණ පසුව යෙදෙන අති සුවිශේෂී අවස්ථාවක් නිසායි. ඉතා උතුම් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා වහන්සේ ප්‍රදර්ශනය නැරඹීමට ඔබත් ලහි ලහියේ සූදානම් වන කෙනෙක් නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.